හෙලෝ යාළුවනේ අදත් අලුත් ගමන. අද අපි යන්නේ බ්ලූ බීච් එකට. දැන් අපි ඉන්නේ අඟුරුකොළේට ඇවිල්ලා ඉන්නේ. කන නැවැත්තුවා. දැන් වෙලාව 11යි කාලයි. වෙලාව අපි කන නැවැත්තුවා. අපි යන්නේ වෑන් එකේ යන්නේ. වෙන බඩු ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. හලෝ කියන්න. අයිබෝන් සිංහලසනක් කියයි. කොණ්ඩේ දාට වෙලාවට මම දන්නවා සීන කොණ්ඩේ දාට වෙලාවට. මම කොණ්ඩේ දාට ගන්න අය ගන්න ඕකේ. දැන් අපි මෙතනින් කෑම කාලා අපි යන්න ඕන බ්ලූ බීච් එකට. අපිට හවස 4ට තමයි චෙක් ඉන් එක තියෙන්නේ. හවස 4ට චෙක් ඉන් වෙලා චෙක් අවුට් එක තියෙන හවස 6ට. එහෙම තමයි ටයිම් එක තියෙන්නේ. අපි එහෙනම් යන ගමන් සෙට් වෙමු. අපේ කෑම ආවා. ඉතින් අතේ බා දැන් ඕනේ. දිග ගෑ උතන්ට මොකක්ද කියන්නේ කතාවක් කියන්නේ මොකද? හුස්ම ඕන වෙලාවක් දෙන්න නේද? ඕන්න තියලා දිනවල නෑ නේ. මේ මොකක්ද ඩොග්ගයක් කරනවා. ඩොග්ගයක්. හුස්ම දෙන්න. ආවෝටේ හරියට. සෝස් දාගන්න නැතුද? ඩයට් නේ කරන්නේ. ආ ඩයට් සෝස් දාගන්න. අරුණ පොඩ්ඩක් මේ ඇතුලෙන් ගන්න කපුට සසසසසස ආත දාගනි වගේ. ගෙමින් ගන්න ඕනේ ගන්න. ඒ විදිහේ නෝටි. රැට කන්න ඕනේ නෑ ඔය වෙන්නේ. ෆුල් එකක් කරන්නේ. ඉතින් නිතරම එනවනේ මෙතෙන්. බොග්ගේ දාගන්න වදිනේ ඇටියට දීලා තියෙන්නේ. එහෙනම් කාලා සෙට් වෙමු. කන් ගන්න පුළුවන් අමාරු ප්‍රශ්නයක් තියෙනවා. අමු ඉගෙන ගන්න කපන්නේ. දුරියන් කාලේ යන්න ඕන. උන් බඩුවේ. මලනේ. බංගෝ උච්චර කොච්චර දුරියන් එකට පෙළ දාන දුරියන් පෙළ එපා ඕනේ නෑනේ. දුරියන් කාලේ යන්න ඕන කොහොමද කියලා කට්ටිය කියන්නේ. දුරියන් කාලේ සෙට් වෙමු. බලමු අයිස්ක්‍රීම් කාලේ දින කට්ටියන් තත්ති කොහොමද කියලා. මොකද දුරියන් ගැන කියන්නේ. දුරියන් කියන්නේ සුපිරි. සුපිරිනේ. බලමු මෙයාගෙන උත්සාහ. මොකද කියන්නේ? ඒකමනේ කරන්නේ නේ? ඔව් එහෙම තමයි කරන්නේ. හා? ඔයාලට ඉතින් තවත් අයිස් කන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මෙතන මෙනු එක තියෙනවා. ෆිනොමිනල්. ඒක තියෙන්නේ අඟුණුකොළේ බන්ධනාගාර කිට්ටුව. මෙතෙන්ට આવොත්
ඔයාලට අයිස්ක්‍රීම් ඉතන තියෙන බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් උනක් ගන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. කෑමත් හොඳයි. අවුලක් නැහැ. නිදහසේ කාර් පිට යන්න පුළුවන්. එහෙනම් අපි යන ගමන් සෙට් කරමු. අපි ඇවිල්ලා ඉන්නේ දැන් තංගල්ල බීච් එකට. ඉල්ලල්ලට යන්න දැන් වෙලාව තියෙනවා මේ තව අපිට 4ට චෙක් ඉන් වෙන්න තියෙන්නේ. අපි දැන් තංගල්ල බීච් එකට පොඩ්ඩක් ආවා. මතක පිරුණු දේවල් අර. ඔයා කී දෙනෙක් එක්ක ආවද මේ විදිහට? එහෙම කියන්න එපා. මේ සැබෑ ආදරවත් එක්කම. ඒක කණුවත් එකම අපිට. මේවා දානවා හැබැයි හොඳේ. මේවා දානවා. මේ තමයි මතකයේ පිරුණු බීච්. මේ ගල. අතර කැම්පින් කරන්නේ. දැන් රැට පොඩ්ඩක් උඩාරම කවුරුයක් කරේ බඩු දෙන්න. බල්බෙට් එක හිමින්න නැද්ද මෙච්චර අගවරු කරා. අර අතන ගහලා තියෙනවා රතු පොඩියක්. මේ හරිය. මේ හරියම කියන්නේ ඩේන්ජරස්. කට්ටිය නානෝ මේ හරිය නා. මේ හරිය නානෝ කට්ටිය. මේ හරිය එච්චර අවුලක් නැහැ. මේ හරිය රැළ ගහන්නේ නැහැ එච්චර. අඩෝ මචං වෙලා ලස්සන වෙලා ඒන්නේ නිකන් නළුවන් වාගේ නළුවන් වාගේ වරේ මූට වැහිලා මේකට එන්නේ නැද්ද? එදුන්නේ මම නේ. හරියට ගනි වයිඩ් දාන්න බැරිද ඔක? ඔය තියෙන්නේ බා. අන්න ලාස්ට් එක. අන්න මොකද්ද? ඔය ගත්තද ඒක? ඈ? එහෙනම් අපි යද්දි සෙට් වෙමු. අපි දැන් යන්න හදන්නේ අවුවයි මාරව්වක් තියෙන්නේ. අපි දැන් යන්න හදන්නේ. අපි බලමු ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. නෑ බං අඳින්න ගන්න ඈත රිවර්ට් එකක් කරන් ගියා. අර මේ ටී-ෂර්ට් එක පින්ට් එක අරගෙන. අඩෝ මේ මං කව ලස්සනයි. අඩෝ මට කියන්නකෝ තරම්පට. කරා පයිස් එක ඉල්ල ගන්න දී. ඉංගර හදනවා ප්‍රින්ට් කරනවා.
මගේ මේ වන් පීස් කියලා මොකද්ද කැරක්ටර් එකක් ඉන්න එක ඒක ඕනේ. වන් පීස් එක ලස්සනයි නේද? ඒක අරන් ගිහින්. මේ කියන්න අපේ පාපා අපේ අම්මට දෙන්න එන්න නංගි අරුණිගේ එන්ජින් එක. අරුණිය අයියා. මගේ බොක් එකේ වඩා උඩට කරුණේ ගෝල. මගේ පන්ති ක්ලාස් මේ. මොක දානවද නේ? අඩෝ කරුණේ බලන්න ගන්න නෑ උලට. කරුණාව වැලොත් එහෙම ඔන්න එහෙනම් මතකයට සමුදෙමු. මේ මතකයට සමුදෙමු. මතකයට සමුදෙමු. එහෙනම් සංගල්ල අපි ගියා. කිරෙන් පිටිපස්සක් දානවද ඔගේ? behind the scene දානවා. කෙල්ල කී දිනක් එක්ක මේකට ආවද? මේකට ඇවිල්ලා තියෙන්නේ මේ හරි හරි. එහෙනම් අපි කොහෙන්ද සෙට් වෙන්නේ? නිල් වැල්ලෙන් සෙට් වෙමු. මුල්වැල්ල. ප්‍රතිකඩේට යන්න ඕනේ. රෙදිකඩෙන් සෙට් වෙමු. රෙදිකඩෙන් සෙට් වෙමු. අපි දැන් කන්ද නගින ගමන් ඉන්නේ. පොඩි හයික් එකක් තියෙනවා. මුල් ටිකේ අපිට වීඩියෝ ගන්න බැරුණා වාහනෙන් බඩු ටික ගෙනල්ලා. ඔය දැන් මේ යන ගමන් ඉන්නේ. තතුව පොඩ්ඩක් ගන්නවා. කැමරා කාජේට අවු කර ගන්නවා. මෙහෙම තමයි දැන් අපිට යන්න වෙලා තියෙන්නේ. අතින් කටින් උස්සගෙන යන්නේ. මගේ බෑග් එක කිලෝ 70ක් විතර බරයි.
දැන් නම් මහන්සි. සුපිරි හයිකින් නේ. දඩිය බේරනවා. අත්තේම කැපිලා තියෙන්නේ. නැද්ද බා? මතන වෙන්න ඕන පොට් එක හොඳේ ඔන්න ඔතන වෙන කරලා තියෙන්නේ. මාළු පේනවා මෙතන. මාළු බාන ඔරුවක් තියෙනවා. බොට්ටුවක් තියෙනවා. බඩු කොටක් තියෙනවා. දර තියෙනවා. බඩු ටික අරගෙන යන ගමන් වීඩියෝ කරන්න අමාරුයි. ඒක නිසා මම තැනට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්නම්. ගිහිල්ලා එන වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඔන්න එහෙනම් අවසානට අපි අපේ කැම්පින් සයිට් එකට ආවා. ඔන්න බලන්න. මෙතන තමයි අපේ කැම්පින් සයිට් එක. මම එන්න කලින් මෙතන මේ දෙන්නෙක් ඉඳලා තියෙනවා. ආදිවාසීන් දෙන්නේ. ඔබද ආදිවාසීන් දෙන්නා. ඔහොල දැන් ආවේ? අපි දැන් ආවේ. ඔය කොයි කාලේ ඉඳන් මෙතන ඉන්නේ? ඔහොල කොයි බේ? ක්‍රිස්තු පූර්ව 1900 302 ඉඳන් අපි ඉන්නේ. 1302 ඉඳන්. දෙකේ ඉඳන් ඉන්නේ. මෙයා නම් පොඩ්ඩක් මේ වයසයි. වයසයිනේ. වයසයි කියලා පේනවා. මෙතන පොඩ්ඩක් මුහුද සැරයි. ප්ලේස් එක හොඳයි. දැන් තියෙන ටෙන්ට් එක ගහලා ඒ ටික සෙටප් කරගන්න. බලමු. එහෙනම් ඒ ටික සෙට් වෙමු. අපි ටෙන්ට් ගහලා ඔක්කොම කරලා දැන් ලෑස්ති කරලා තියෙන්නේ. අපිට දැන් කැම්ප් ෆයර් එකක් ගහන්න පුළුවන්. කට්ටිය ෆොටෝ ගහනවා. කට්ටිය ෆොටෝ ගහනවා. රැන්ඩම් ෆොටෝ ගහනවා කට්ටිය. දතු ගාවා. මම භාවනාව කරන්න බෑනේ මේ. මේ දන්නර. අන්නහර ටික ගානේ තනි කරා. අර හරි විදිහට. අපි කැම්පින් ටෙන්ට් එකක් ගහලා ඔක්කොම කරලා තියෙන්නේ. ලොකු දර ටික දාමු. මේ මොකද කරන්නේ දානවද? දැම්ම දාන්න. කැම්ප් ෆයර් එකක් ගහුවොත් අපේ දර ටික ඔක්කොම රක්කලා ඉවර වෙන්නේ. දැන් මොන සීන් එකද කරන්නේ? උයන්නද ඕනේ? උයන්න දෙයක් නෑ නේ අපිට. චර මේව කරන්න දෙයක් නැහැ. රාමෙන් එක රෑට් ලයින් කරමුනේ. ඔව් රාමෙන් එක රෑට හදමු. ඔව්. රාය 12ට එකට විතර හැදුවා නම් ඒක හරිනේ. අපි දැන් තේ එකක් ගහමුනේ. අපි තව ටිකකින් දැන් වෙලාව කීයද? 6:00 අපි තව ටිකකින් තේ එකක් බොමු. අනේ ගහලා දන්නේ ෆොටෝ එක ටික් කරනවා මේ රියෝ නේද වදු අන්න නාඩ ඉතින් නැත්නම් ආරගේ ඉස්සම පට්ට ලස්සන view එකක් තියෙන මෙතන. එහෙනම් ප්ලේන් ටිකක් බොන ගම අපි සෙට් වෙමු. අපි දැන් තේ එකක් හදලා ගමන් ඉන්නේ. කටියට පොඩ්ඩක් මහන්සි නිසා පොඩ්ඩක් තේ එකක් හදලා ගමන් ඉන්නේ. බලමු. කටිය දැන් වැටිච්ච තැන් වල.
අපි තාම ගිනි මැලේම ගහුවේ නැහැ. තාම අපිට වෙලාව 6:57යි වෙලාව. ගිනි මැලේම තාම අපි ගහුවේ නැහැ. ටෙන්ට් එකම ඔක්කොම සෙටප් කරලා තියෙන්නේ. තේ එකක් හදලා ගමන් ඉන්නේ. තේ එකක් හදලා තේ එකක් බීලා ගිනි මැලිත් ගහලා සෙට් වෙමු වෙනවා. අපි දැන් තේත් බීලා ගිනි මැලිත් ගහගත්තා. තේත් බීලා ඔක්කොම කරලා ගිනි මැලිත් ගහගත්තා. ගිනි මැලිත් අවුලක් නැහැ. ෂේප් එකේ දැන් පත්තු වෙනවා. ටෙන්ට් ටිකත් අවුලක් නැහැ. හුලම් පොඩ්ඩක් සාරයි වුණාට ටෙන්ට් ටිකත් අවුලක් නැහැ. නිවිලා අපි රැට එහෙනම් කැමින් සෙට් වෙමු. බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් කන්න හැදුවේ මස් එක්ක වයින් එකක් තියෙනවා. ඒකත් එක්ක කන්න හැදුවේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. බලමු. හොට්සි ෂෝට්ස් තියෙනවා. හොට්සි අයන්තිකින් ගෙනාවේ මම. බයි හොට්සි. අයන්තිකින්. මෙහෙම ගාගත්තා. කෑවා. තව තියෙනවා මේවා. වයින්. ෆ්‍රාන්ස් එකක් තියෙන්නේ. ෆ්‍රාන්ස්. ආ තියෙනවා චිකන්. ආ තියෙනවා ජේබීල් එක. ආයි ජේබීල් එකක් තියෙනවා. කොහමද සෝස් එකේ රස? සුපර්. අන්න පේනවා මොන. සුපර්. ක්‍රීම් කැකර්. මොකක්ද එක්ක කරන්නේ? මොකක්ද? ස්පිරි. අයන්ති නිසා තමයි මේ ඔක්කොම. අයන්ති ක්‍රෂ් එකනේ. ක්‍රෂ් එක. මගේ ක්‍රෂ් එක තමයි අයන්ති. මෑ ක්‍රෂ් එක. මේ තියෙන්නේ අයන්ති මායි තින්නේ යාළුවෝ වගේ. යාළුවෝ වගේ. දන්නේ නැහැ ඔබ වගේ කියන්නේ. මම කවුද කියලා අයන්තිට. අයන්ති ඔබ දන්නේ නැහැ. මං අයන්ති දන්නවා අයන්ති මන් දන්නේ නැහැ. ඒක අමුතු ආදරයක්. අයන්ති මන් දන්නේ නැහැ මං අයන්තිව දන්නවා. අයන්තියක සෝස් එක රසයි ස්පොන්සර් පාරක් දුන්න ඕනේ. ඔන්න ස්පොන්සර් කරා. පිරියක් ඈ. ගන්න කෙනෙක්ට ඔන්න රෙකමන්ඩ් කරා. 7-5ක් දුන්නේ අපිට. අඹේක විතරක් ගන්න අඹේක සුපිරි. අයිත් එක රහනේ. මේ මොකද්ද මේ ෆ්ලේවර් එක? 10 කියන්නේ ස්ටොක් ඩොග් ගාලා ඈ. 9 මිනිස්. 10න් 4යි 9 මිනිස් සෝස් එක. ස්ටොක් ඩවුන් වුණා. අනිත් එක ඕක 10න් 10යි. මේක 10න් 10 ඔන්න කාපු කට්ටිය රෙකමන්ඩ් කරනවා. හොට්සි. අනිත් ඒවා ස්ටොක් කඩන් වටුණා. අඹේක තමයි සුපිරි. එහෙනම් කාලම් බලමු. අපි දැන් රැට කන්න හැදුවේ. රෑ කියන්නේ රෑ නෙවෙයි පාන්දර. අපි පොඩ්ඩක් නිදාගත්තා. කට්ටියට මහන්සි නිසා. දැන් වෙලාව 2:53යි. 3ට කිට්ටු වෙලාව. ඔය බලමු කට්ටිය හැරෙයිද දන්නේ නැහැ. තාම නිදි කට්ටිය. කට්ටිය නැගිටින්න වෙලාව හරි 3යි වෙලාව. තුනයි වෙලාව නැගිටින්න. 3යි. අපේ ගිනි මැලෙත් අවුලක් නෑ. තාම තියෙනවා.
මම නැගිටින්න තියන නිවිලා තිබි මම ආයෙක මේ පත්තු කරා. දැන් ෂේප් එක පත්තු වෙනවා. අපේ ඒක නම් නිවිලා ඒක පත්තු කරන්න පුළුවන් වෙයිද දන්නේ ආයේ පොඩ්ඩක් බලන්න ඕන මොකක් හරි සීන් එකක් වෙලා ඒක නිවිලා තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න ඕන මුහුදේ රැල්ල නම් වැඩි රැල්ල නම් ගහනවා දැන් මේ හරියටම ගහනවා මෙහෙටම වතුර ගහනවා දැන් බලමු අපි යනම් කැම හදාගන්නවට සෙට් වෙමු අපි දැන් රාමෙන් එක හදන්න පටන් ගත්තා රාමෙන් එක හදන ගමන් ඉන්නේ රාමෙන් ගෙනාවේ මොකක්වත් හදන්නේ නැහැ පොඩි කැම ටිකක් හදන්නේ රාමෙන් හදන සෝසේජස් තමයි හදන්න හිතන් ඉන්නේ බලමු තියෙනවා රාමෙන් එක හැදෙන ගමන් තියෙනවා එතකොට ඇති තත්තේ අවුලන්න සෙට් එක කරගෙන වෙන්නේ නෑ අදනේ හදල ඉවරලා දාමුනේ අරකටද අපි එනම් හදල ඉවරලා කැම කන ගමන් සෙට් වෙමු ගංගල් මේ තමයි රාමෙන් හදන ආකාරය මේ චේපි හරිඳු ඉන්නේ මම ටෝච් එක අල්ලන්නේ ඉරා දේවතා එලියක් වගේ දැන් ඇති වගේ නේ ඇතිද ඇති පිටිපස්ස හොල්මනක් වගේ මේ හොල්මනක් ඉන්න පිටිපස්සේ ඒ අල්ලා කැමරාවල්ලේ මොනවාද ඔයා මේ පිටිපස්ස එකක් ඉන්න ඌ අල්ලන්න විදියක් නැහැ ලොග් එකට වේ ටැංක් එකෝ මේ ලැජ්ජ බයට ඇවිත් මොල්ලේ අනුගේ මස්සිනා නෙවෙයි කවුද අනුගේ හස්බන්ඩ් මස්සිනා මේ ව්ලොග් එකේ යන්න ඕනේ ඒ තමයි රසකාරක කැරිම රසකාරක දෙයක් තියෙන්නේ ලොග්ගේ වල්න අනුවනේ ඈ මම ලීක් එක ඇව්වා වැඩ නැද්ද වෙන මෙන්න අනුගේ මහත්තයා මේ අනුගත නිරපායනට හැංගෙනවා බාහිර ටැබ්ලට් යාර ඉන්නේ ඔයා වුත් ආයි කියන්නේ බයි කියලා පොඩ්ඩක් ආවු උනේ දාලා තියෙන්නේ මේ 100ට 100යි ඇඟුරට දෙන්නේ දකින්න නිකන් සුදු ඡායාව මේක නම් ඇතිනේ ඇති වේද තව දාන්න අපි රසකාරක නේද ගන්න බෑ හොඳ රසකාරක තියෙන්න ඕන අපිට හොඳ රසකාරකදී 100ට 100 රසකාරක වෙනේ වගේ අඩු කරන්න බලන්න 100ක 100ට 100ක් බඩු මේක බෙදලා ගන්නවකෝ එකක් බෙදලා තියෙන්නේ මේකත් කලවම් කරන්න වෙන්නේ ඒක කවලම් කරන්න කලවම්ද කවලම්ද හරියට මතක කවලම් මේ අනුගේ මස්සිනානේ අනුගේ හස්බන්ඩ් යනවා මේ ඇති කියලා කවලාද ඕකේ මුකුත් නැහැ නෑ මේ 100ට 100ක් නෑ ස්වභාවික මේක ස්වභාවික මේක අල්ලගන්නේ බද්දේද මේ ටිකක් දාගත්තට හරිනේ පොඩ රසකාරක ටිකක් දාලා බලන්න ආසීතේ මම අල්ල ගන්න තන්න මම අල්ල ගන්න මේ සොසේජ් එකක් දාලා ගමු නේද ඒ ලිපක් මේක තියන්න පුළුවන් නේ ආව් දැම්ම කනවද කන්න තමයි මේ බෙදන්නේ සොසේජ් එක මේ කරගනු නේද නිවෙන ඕනේ ඒක ඕව බැන්නේ දැන් ගන්න කාලය වෙන්න අනේ ගන්න බෑ බා
මටද අල්ලගන්නේ පින්දාන පොඩ්ඩක් මේක එන මල්ලක මේ අවලක් නෑ සමහරවල් වල කැට ගහලා තියෙනවා අර මෙන්න ඒවත් කවලම් කරනවා අන්න එරි අල්ලගනින් හොඳ හරි අල්ලගන්න හුස්ම ඕනේ නැති කාලේ අනනවා කන්න තිබ්බේ අඬන විතර අර මොකද ඉතින් අර වදන හුස්ම උණ කාලේ දෙන්නේ නැතුව වැඩක් නැහැ ඊට පස්සේ ඒ කියන්නේ බඩගිනි ඉලා ගන්න නැතුව වැඩක් නැහැ මේ තුනට විතර දැන් කාලා තුනට විතර සද්දයක් ඇහෙන්නේ නැහැ ඩාන් ඩාන් කාලානේ මොනවද අල්ලන්නේ හොලම් වුණා හොඳේ. හොලම් වුණා? එහෙනම් දෙන්නද? හැබැයි ගොඩක් මේ කරතෝ කුට්ටි වෙන හොඳේ මේ සීතල වුණොත් මේවල ගල් වෙන. ඒතර කටුවක් ඕන ගන්න. ඊට පස්සේ කූරු දෙක ඕන. කටුවයි මිටිය. කියන්නේ නැහැ. ඔකක් දෙන්න. මේක අතරනේ. ඉඳන් මං අතට 1 2 4යි තියෙන්නේ. ඔතන දෙකක් තියෙනවා. මෙතන? ඔව්. පොට්ටේ. බ්ලොග් එකට ආවම යකෝ මේවා. බලන්න මිනිස්සු දන්නවනේ. ඔව්. මිනිස්සුන්ට ආවම මාල චාපයක් කන්නේ. කන්නඩි දාලා නැනේ. තියෙන්නේ. අන්නේ ඒකයි සීන්නේ. මම බැලුනේ ඇයි කියලා. පොට්ටේ කියලා කියන්න බෑ වුණ. උඩට ඒ වර මේවට අහු වෙනවා. ඔව්. සයිඩ් ලයින් වලට ඒක. ඔව්. පොට්ටය කියලා කියන්න බෑ අපිට. කියන්න බෑ. හරිනේ? මේක ලේසි මෙහෙම ගන්න එකද ඉතින් මෙහෙම හලන එක වෙන්නේ. ඔබ රත් වෙලා නැහැ නේ කියන්නේ. පඩියක් මේ ඇති මේකට දාන්න. තව තියෙනවා. ගන්න හැන්දේ. ඒක අවුලන්නේ. මේ මූතර පඩ යනවා. ඈ? මූත්‍ර පඩ යන්නේ මදුවට පොර පොර ගත්ත පඩ යනවා. නෑ නෑ මං කොහෙද දූරියන් අයිස්ක්‍රීම් කෑවේ. සූරියන් කාපි උඩ ඉත දෙයක් පඩ. දූරියන් ගාවට විතර යන්නේ. මොකද මේක? දාන්න. මේකත් එල්ලුවා නම් හරි දාලා රසකාරක ඕනේ ඉතින්. ඔය කියන්න 100ක් පස්සකාරක. 100 දා. ගල්ලා එන්නකෝ දාර මන්. ඉතින් රසකාරක ඉන්නවා. හරිද? කතු කාලක් ඉවරද? රැල්ල යන්නේ. මේක ඉන්දියන් පුළුවන් නේ. අර නාම අනුග්‍රහ පරික කාලක් ඉවරයි. වොයිස් දාන්නේ නැහැ නේද? අනුග්‍රහස්ම පෙන්නවා නේ. අනුග්‍රහස්ම කාලක් පේන්නේ දේවතායිලියක් වගේ. අනුග්‍රහස්ම කාලි ඉවරයි. දේවතාවියක් වගේ. මොනවා චුකු 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 ගාලා බලනවා වගේ ඇහෙනවා. TikTok බලන්න දෙන මොකක්ද කරන්නේ? මොලෙන් ඉන්නේ යන්න බෑ. මොලෙන් කියන අපිට උඩට ඇරිය නෑ. දැන් දෙවා ඔකට වොයිස් ටීටි ගාලා ටීටි විතරයි දාන්නේ. ගත්ත විතර කී ගානවා. බලන්නේ මොනවද මල්ලි ටීක් විතරනේ අපිට අහන්න වෙන්නේ කිය. ඉගෙන හොල්ල කවලා වුණා ඔබේ. තව රසකාරක ටිකක් තියෙනවා. ඉතින් ඉතින් නේ kalau ඉන්න charter ඕන. එකක් දාලා ගන්නකො. බන්ධනාගාරේ මේ. බන්ධනාගාර සින්දුව දාපන්. ඇයි ඒ? බන්ධනාගාරේ බෙදෙන එකද? ඔව්. මේක නම් ලිහිල්ුණා නියමකනේ. ඇතියේදී මට ඇති. කවුද? ජපාන් ඔබ මේකෙක් නේ. අඩු මොකටද? මේක.
අර මේ දෙකට රත් දෙක රත්. අර නිල් පාට එක ගානේ ආයි බුස් ගාලා. ඒක පල්ල ගනින්කෝ බා. මගේ ගින් ගන්න. වන්දනාකාර යාළුවා එකක් ගත්තා. යාළුවා එක දුන්නා. අන්න යාළුවට දීලා එන්න. ඔය මගේ එක දෙන්න එපා. ඔව් බා. මම කෑවේ ඒකයි. කෑවේ ඒකද? ඒක හොඳ. කවුරුත් නැහැ උඩ විස වෙන්නේ නැහැ. රොටුටිය දාන්න ඊ. ඔය රොටු ටිකක් දාලා තිබුණා කරන්නේ හන්දක් දාලා. බලන් ගනින්. ගන්නට මහත්තයා ගෙල්ලේ. නෑනේ. මහත්තයා කිව්ව එකම කාලෙම ඉතින්. ඉතින් තියලා තියන් දාන්නද? ආ? දොඩෝනේ තන්නේ. මහත්තයා. අවුදෙල්ලෙක් අරන් යන්නේ ඉන්නේ මාතර ගත්තා. කමු. ගන්න. එහෙනම් අපි කාලා සෙට් වෙමු. අපි යන්න හදන්නේ දැන්. අපි ඔක්කොම අස් කරලා ටෙන්ට් එක ඔක්කොම පැක් කරගත්තා. ඔක්කොම දැන් ලෑස්ති කරලා තියෙන්නේ. ඒක දාන්න නැත්නම් ලොග් එක. ඒව කියන්න බෑ. ඒව කිව්වොත් එම ඉවරයි. මෙයා ඒව කියන්නේ. යාලා එච්චයි. අපි හිටපු තැන කොම් ක්ලීන් එකට තියෙනවා. අපි හිටපු තැන ඉනිමැලේ ඔක්කොම නිවලා තියෙනවා. එතන තියෙන කුණු ටික ගාබේජ් ටික ඔක්කොම තියෙනවා. භූමි තෙල් ඔක්කොම භාගයක් ඉතුරුනා. වතුර ටිකක් ඉතුරුනා. යාළුවෙක් ඉන්නව පෙන්නන්න.
යාළුවා හැංගුණා. හැංගුණා. එහෙනම් අපි තව vlog එකකින් හම් වෙනකම් අදට සමු ගන්නවා. එහෙනම් ජය වේවා.